ada वर्ष 2017 सप्टेंबर मास 26 වෙනි සිකුරාදා ඔබ මේ රැඳී සිටින්නේ විද්‍යාලයේ මාධ්‍යකයේ විසඳගෙන යන කඳුර කුවන්විදුලි වැඩසටහන සමගයි. මම මధుෂිකා ප්‍රසාදිනී. මම ලෝචන රත්නායක. මගේ අද අපේ ඉස්කෝලේ ඒ වගේම ලංකාව තුළ මධ්‍ය විද්‍යාල බොහෝමයකට ගොඩාක් විශේෂ දවසක්. ඔව් මධ්‍ය විද්‍යාලයේ විතරක් නෙවෙයි ලංකාව පුරා පාසල ඉගෙන ගන්න සියලුම ශිෂ්‍යයන්ට අද ගොඩක් වැදගත් දවසක්. ඒ නිකුත්වීම නිදහස් අධ්‍යාපනය කිය. එහෙම නැත්නම් CWW කන්නන්දර මැතිතුමාගෙන් සිදු කරන උපහාරයෙන් දෙවිතු කියන අදට. ඔව් වර්ෂ 1994 ඔක්තෝබර් මාසේ 13 වෙනිදා ආචාර්ය ක්‍රිස්ටෝෆර් විලියම් විජේකොන් මහතාට එම්.වී. විජේසිංහ මහත්මියට තව උපත ලැබුණු මේ ක්‍රිස්ටෝෆර් විලියම් විජේකොන් කන්නන්දර මැතිතුමා ප්‍රාථමික අධ්‍යාපනය විශ්වවිද්‍යාලයෙම උසස් අධ්‍යාපනය කාලය රිච්මන්ඩ් විද්‍යාලයෙම ලබා ගන්නවා. ඒ වගේම මෙතුමාගේ පාසල් පිළිවෙල සමගින් තමා උගත් විද්‍යාලයේ ගණිත කුලයක බවට පත් වෙනවා. විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ හරි CWW කන්නඩරයන් පිළිබඳ වැඩිදුර තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කිරීමට අප සූදානම්. අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්වය වගේම ගොඩනැගිලි ආදී භෞතික සම්පත් වල සැබෑ තත්ත්වය වාර්තා කිරීම සඳහා කන්නන්දර මැතිතුමාගේ සභාපතිත්වයෙන් කවේවා පත් වෙනවා. මේ වාර්තාවේ නිර්දේශ 1943 ඉදිරිපත් කරනවා මේ කමිටුවේ නිර්දේශ. ඊට අමතරව 1944 මැයි 30 වෙනිදා අධ්‍යාපන සංශෝධන අධ්‍යාපනද නිදහස් අධ්‍යාපන යෝජනා මන්ත්‍රණ සභාවට කන්නන්දර විසින් ඉදිරිපත් කරනවා. මේ යෝජනාවලිය ඇතුළේ කන්නන්දර මහතා පැය 6කට අධික කාලයක් තිස්සේ තමන්ගේ කතාව කරගෙන යනවා. ඉතින් මේ කතාව ඇත්තටම නූගත්කම කියන අවස්ථාව අහිමි වීමක් බව ඈත ගම් දනව්වල අවස්ථා අහිමි දිවිදි දරුවන් නගා සිටුවිය හැකි බව අමාත්‍යවරයා මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. කිසි වෙතත් අපි ගන්නවා ඕනෑම හොඳ දෙයක් මුලින් එනකොට ඒකට ඕනෑ තරම් විවේචන කරන කණ්ඩායමක් ඉන්නවා. ඉතින් මේ විවේචන කරන කණ්ඩායමට කන්නන්දර මැතිතුමාගේ ප්‍රතිසංස්කරණයක් අයිති වෙනවා. සමහර අය කියනවා ගමේ බද්දලයන්ට අධ්‍යාපනය දුන්නොත් ගස් නගින්නේ අපිද? මෙන්න මේ අහපු අමාත්‍යවරු මන්ත්‍රීවරු වගේම එකල තිබුණු මාධ්‍යයන් කන්නන්දරට එළවෙනව පහර දෙන්නට මේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය 1945 දී උගේ එක හේතුවක් වෙනවා. හැබැයි එතුමාගේ හයියට පාර්ලිමේන්තුව ඇතුලේ හේරත්නායක ඊ.ඒ. නුගවෙල ආචාර්ය එන්.එම්. පෙරේරා දුස්තර එස් ඒ වික්‍රමසිංහ ඒත් එක්කම W. අමරසූරිය ඩඩ්ලි සේනානායක ජේ.ආර්. ජයවර්ධන ශ්‍රීමන්ත ඔලිවර් ගුණතිලක වගේ සභිකයන්ගේ සහාය ලැබෙනවා. සිත් සයුරු පතායස ඉසුරු කොහෙදෝ යන්නේ දමා තනිකර දිනු ගම සොඳුරු සිසිලස සිදාදියටත් දැනෙනවාදෝ
ගමේ සඳතරු පෙනෙනවාදෝ අනේ ආයෙත් ඉන්නේ කවදාදෝ සරාසිප් සයුරු